ආයුෂ බොහෝ වේවා. අද යාත්‍රිකයා උඩ කාලයකට පස්සේ යාත්‍රිකයාගේ රස්තිය ආදුවේ අලුත් කොටසක් ආරම්භ කරන්න දෙනවා. මේ හැන්දෑයාමේ ඔයාලත් බලන්න ඇති යාත්‍රිකයා කොහෙද යන්න යන්නේ. හැමදාම යාත්‍රිකයා කරේ වෙනස් වෙන්න කියලා ඔයාලා දන්නවා. ඉතින් අද හදිස්සියෙම හැමෝටම ආවා මරණ යාළුවෙක්. ඔයාලා යාත්‍රිකයාගේ රස්තිය ආදුවේ දැකලා තියෙන චරිතයක්. රංජි අයියා. රංජි අයියා අද හවස මට හදිස්සියෙම කතා කරා අලුත් දෙයක් තියෙනවා. එන්න පුළුවන් දයාව හම්බෙන්න කියලා. ඉතින් මම අද මේ ඇවිල්ලා ඉන්නේ රංජි අයියාව හොයාගෙන. දැන් රංජි අයියාගේ ගෙවල් කිට්ටුව තමයි මම මේ ඉන්නේ. මට ඊට කලින් රංජි අයියා ගෙදර යන ගමන් පොඩි ලස්සන තැනක් දැක්කා. දෙපැත්තෙම මට උණු වෙලාවක් මැද කෝච්චි පාරක්. රංජි අයියා මට එන්න කියලා කියපු තැන මේ කිට්ටුවමයි තියෙන්නේ. ඉතින් මම ලෑස්ති වෙන්නේ රංජි අයියා අද කතා කරේ මොන වගේ දෙයකටද කියලා බලන්න. රංජි අයියා හොයාගෙන යන්න. එහෙනම් අපි රංජි අයියා ගාවෙදු හමු වෙමු. මේ ඉන්නේ අපේ රස්තියාදු රංජි අයියා. රංජි අයියේ ආයුෂ බොහෝ වේවා. ආයුබෝවන් මහත්තයා. රංජි අයියම කියමුකෝ බලන්න මොකක්ද අද මේ හදිස්සියෙම ලෑස්ති කරගත්ත වැඩේ කියලා. අද මම මහත්තයාට මේ ඉන්න කිව්වේ අපේ රාබන්නවගේ රාපෝට් එකට. අමුතු මැද්දේකීමක් ගන්න. අද මහත්තයා මම මේ මඤ්ඤොකටියක් හොයාගත්තා. මේ රාටිකක් බොන්න බයිට් එකට ගන්න. මේ මඤ්ඤොක්ක පොත් තියනවා නේ මහත්තයා. මේ මඤ්ඤොක්ක පොත්තත් දම්බලා පොඩ්ඩක් බදලා මේ මිරිස් කුඩු පොඩ්ඩක් එහෙම දාලා ගත්තාම මරු බයිට් එකට එතකොට අයි රංජි අයියේ මේ මුරුංගා කොළ ඉදෙන මඤ්ඤොක්කයකට දාන්නේ. මේ මඤ්ඤොක් කොළ මහත්තයා මේ තයිරොයිඩ් කියලා තියනවා කියලා මේ කියවනක් තියනවානේ. ඔව් නේද? ඒ ඉන්න තමයි මම මේ මුරුංගා කොළ ටිකක් එහෙම දැම්මේ. මුරුංගා කොළ වලට විස කැපෙනවා. ඒ වගේ තමයි මඤ්ඤොක්ක සම්බන්ධයෙන් බහලා සම්බන්ධ නැහැ මහත්තයා. ඒ බහලා සම්බන්ධෙත් නැත්තේ ඒ හේතුව ඉඳලා තමයි. ඔහට යන්කෝ මහත්තයා රාබන්නව මතෝ ඉන්නවා මං එන්න. රාබන්නවට මං කියලා තියෙන්නේ. පොඩ්ඩක් ගිහලා කතා කරමුකෝ. මේ ඉන්නේ රංජි අයියා අපිට අඳුන්ලා දුන්න බණ්ඩ මාමා. මේ මාමට මේ පැත්තේ උදවිය නම් කියනවා කියන්නේ රා බණ්ඩ මාමා කියලාලු. ඒකට හේතුව තමා මේ මාමා රා කපන එක. ආම දැන් කොච්චර කාලෙකින් ඉඳලා මේ රා කපන එක කරනවද? මම දැන් මේ කරන්නේ අවුරුදු 1972 පටන් ගත්ත එක. මම මේක දිගටම කරගෙන යනවා. මාමා රා කපන එක විතරද කරන්නේ කොහොමද මේ වැඩසටහන වෙන්නේ? මම රා කපනවා, අකුරු හදනවා, රා ඉල්ලුත් රා දෙනවා. ඒ හැමදේම කරනවා ඕන කෙනෙක්. හැමදේම කරනවා. රා මිලදී ගන්න කට්ටියක් එනවා මෙතෙන්ට නේ. පසිබු බොන්නේ බයයි. ඔව්. මැරෙන හින්දා ඒ ඉඳන් මිසුරා බුණ ඉන්න මංගවට ඉන්න. අවසර අරගන්න ඕන තැන් වලින් අවසර අරන්න මේක කරන්නේ. කුමාරන් තියෙන්නේ පළාතේ ග්‍රාමසික මහත්තයා. මේ සුරාබුදු ඕයිසි මහත්තයා. සුරාබුදු කොමසාරතුමා කුරුණෑගල. ඔව්. එතකොට පොලිස් ආම්පොල පොලිස් ඕයිසි ස්ථාපිතතුමා ඔක්කොම මට බලය දීලා තියෙන්නේ. මම මේ කරන්නේ සමාජ සේවය. සමාජ සේවය. ඉතින් මේ මෙතෙන්ට ඇවිල්ලා මේ රා කට්ටක් ගහලා යනවා. සන්තෝෂයෙන් යනවා. ඔව්. කසිප් බොන්න යන්නේ කවුද? කසිප් බොන්න එක අඩුවලා තියෙන්නේ. බොන්න එක මැරෙනවා. 4-5 දිනේ මැරෙනවා මේකේ. එතකොට මේකේ මේ හින්දා ඒක බොන්න බයයි. දැන් මෙහි ඇවිල්ලා එලා ටිකක් බිලනවා. ඉල්ලුම තියෙනවා. නිස්පාදින මාදි ඉල්ලනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා කරනවා විදිහද දෙනවා මේක. මම පුරුදු කරනවන කෙනෙකුට ආවොත් කියලා දෙනවන කෙනෙකුට. රා කපන විදිහත් කියලා දෙනවා. කියලා ඔක්කොම ගණනවා. ඉතින් ගණන් පුළුවන් මිනිස්සු සෞඛ්‍යයක් ගන්නත් පුළුවන්. කපලා හරියන් පස්සේ ගහේ තිබෙන්නේ නැහැ. උරුම වැටෙන්නේ නැහැ. ඊට පස්සේ පොල් අල්ලනවා. ඊට පොල් පාල ගන්න මේ. පොල් පාල ගන්න. මේ කපලා හරියන් පස්සේ. මම හිතාගත්තු ගස්මයි. එතකොට වෙන මොනවත් ආදායම් මාර්ග තියෙනවද මාම වෙන මොනවද කරන්නේ? දැන් කීරි හරක් දෙන්නෙක් ඉන්නවා. හා. කුඹුරු වැඩ කරනවා. අක්කර දෙයක් කුඹුරු වැඩ කර ගන්නවා. ඔව්. මගේ පවුලේ නලතුරු මට ඒක ඇති. නැති. මට 72යි. දැන් මාමට 72ක් වෙනවා. 72යි. තව ලෙඩ නෑ මට. ඔව්. ඒ මාම එදා ඉඳන්ම රා බොනවා. මගේ වැඩේ රා එක්ක තමයි. රා එක්ක. එතකොට මාම මල් කපන්නේ කොයි වගේ වෙලාවටද? මල් උදේ 6:00ට පටන් ගන්නවා. ඔව්.
8ට ඉවරනවා. ඊට පස්සේ හවස 5ට විතර පටන් ගන්නවා රෑ 6 6 වැඩි කරන්න. තමයි බැඳිලා ඉන්නුනේ ඒකට. දැන් මේ මං අපි ඉන්නේ මේ මාමගේ රා වෙළඳ සැලේ නේද? ගෙදර ඉන්නේ. මේ ගෙදර කියන්නේ රා වෙළඳ සැල. ඔව් ඉන්නේ. මට ඕනේ පුළුවන් ගෝලයක් හදාගන්න. පුරුදු කරගන්න. ඕන්න ආරාධනාවක් කරන්න පුළුවන් මේ වයස වැඩිද? ආරාධනාවක් කරන්න පුළුවන් මාමට ඕන නම් කැමති කට්ටිය ඉන්නවනම් ඔව් මම පුරුදු කරලා ඉන්න. කැමති කෙනෙක් ඉන්නවනම් මේ මාමව සම්බන්ධ කරගන්න පුළුවන්. ඕන්න මාමගේ දුරකථන අංකයත් පහලින් දාලා තියන්නම්. ස්වයං රැකියාවක් විදියට ආරම්භ කර මීටත් වඩා ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට කැමති සහ හැකියාවක් ඇති ඕනෑම කෙනෙකුට රාබණ්ඩ මාමාව සම්බන්ධ කරගෙන මේ සම්බන්ධව ඉගෙන ගන්න ඔන්න ඔයාලටත් අවස්ථාවක් තියෙනවා. මෙම වීඩියෝව අපේ රටට විදේශ විනිමය ගේන්න පුළුවන් හොඳ නිෂ්පාදකයින් බිහි කිරීමට පිටුවහලක් වේවා කියා යාත්‍රිකයා එක සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. රාබණ්ඩ මාමා ගහෙන් බාගත්ත පොල්රා නොහොත් තෙලිච්ච රංජි අයියා හොඳින් පෙරා ගන්නා ආකාරයයි අපි දැන් මේ දකින්නේ. එහෙනම් මාත්‍යා දැන් රෑබෝ එකකින් එන්නේ අපි මේ ටික පෙරාගෙන යම්කෝ පොට් එකට. මාත්‍යා ඔය ඉනමම් පොල් ලෙස්සන්න බලනවා පරිස්සමට ගොඩේම හොඳයි. මාතුන් අයියා ආයිබන්ද මේ මාතුන් අයියා මෙයාව නම් මම දන්නවා. මෙයා අපි හම්බෙලා තියෙනවා. අපි මීට කලිනුත් මේ වගේම පැදුරු පාටියක් දැම්මා. මේ ඉන්න අයියා කවුද? මේ අපේ බණ්ඩ මාමා. බණ්ඩ මාමා ආයිබන්ද? බණ්ඩ මාමා තමයි මේ පැල. බණ්ඩ මාමා මේ දවස් අලි ඉන්නවද? අලි එනවා ඉඳලා ඉතින් කියන්න බෑනේ. බෑනේ. ඒතර මේ ඉන්න සහෝදරයා මේ අපේ මදුමල්ලි. ආයිබන්ද අයියා. ආයිබෝ. ඉතින් මේ රංජය මොකද්ද මේ ලෑස්ති කරලා තියෙන වැඩේ? ඩොල් කීයකුත් තියෙනවා. ඒත් එක්කම මෙතන මේ මඤ්ඤොක්ක තම්බලා දෙකක් තම්බලා තියෙනවා. ඔව්. එතකොට මේ තියෙන්නේ මොකද්ද මේ? මේ ගහෙන් බාගත්ත රාමුට්ටිය. එතකොට මේ මොකද්ද රංජය? ඒක මේ මඤ්ඤොක කණ්ඩ පට්ට සම්බෝලයක් කොච්චි ටිකුයි අම්මිරිස් ටිකුයි දාලා කොටලා තියන්නේ. අම්මිරිස් කුඩු තියෙනවා. එතකොට මෙතන තියෙනවා කොච්චි ටිකක් කපලා තියෙනවා. කොච්චි කපලා තියෙනවා. ඔව් අම්මිරිස් ටිකක් කපලා තියෙනවා. ලුණු ටිකක් හීනෙට කපාගෙන තියෙනවා. පොල් කට්ටට රා ටිකක් දාගෙන මෙව්වයින් චුට්ට මික්ස් කරලා ගත්තාම මහත්තයා ෂොට් එකක් ගාලා බලන්නකෝ එහෙම අරගෙන දෙහි චුට්ටකුත් මිල ගන්නවා කැමති නම්. මේ මිලදරා වුණේ ලුණුත් එක්ක. ඔව්. එතකොට මේ අද වෙනම විදියකට රා බොන්න තමයි ලෑස්ති කරලා තියෙන රංජය. ඔව්. මේකට මහත්තයා කපාගත්තු කොච්චි ටිකක් දාව ගන්නවා. කම්මිත් පොඩ්ඩකුත් දාව ගන්නවා. ලුණු කෑලි දෙකකුත් දා ගන්නවා.
අවශ්‍ය නම් මිරිස් කෑලි දෙකකුත් දා ගන්නවා. ලුණු කුඩු පොඩ්ඩකුත් දාගෙන ඕන කියලා හිතනවා නම් දෙහි බින්දු දෙකකුත් මිරික ගන්නවා. එහෙනම් මාතු පොඩ්ඩක් බීලා බලමුකෝ. එහෙනම් හැමෝටම මේ මధుවිත පානයට ජය වේවා. ජය වේවා. කොච්චිත් එකක් මාර වෙනම ටේස්ට් එකක් දැනෙන්නේ. හරි මඤ්ඤොක් කෑල්ලක තපන්නකෝ. කොහමද මහතුංගයා රාටික? මේ මරු රාකට අම්මා බණ්ඩා මාමගේ රාජ් ගයෙන් බාපුරා කොහමද මధుවේ රාටික? සුපිරිය සුපිරි. බණ්ඩා මාමගේ රා එදා ඉඳන් අද සුපිරිම තමා. කොහමද රංජය? හොඳයි යා රාටික හොඳයි. මම මෙච්චර කාලයක් යාත්‍රිකයා විදිහට ගහපු රස්තියාදුත් එක්කම බලද්දි ලැබපු අත්දැකීමුත් එක්ක මට හම්බෙච්ච වෙනම අත්දැකීමක් තමයි මේක. මෙහෙම පැලකට ඇවිල්ලා මේ වගේ රාත්‍රියක් ගත කරලා නැහැ. දැන් අපි මෙතන ඉන්නකොට කෝච්චි කීපයක්ම ගියා. ළඟම තියෙන්නේ රේල් පාර. එතකොට යට තියෙන්නේ වෙල. අද හදිස්සියේ වුණත් මේක ලෑස්ති කරේ. ටික ගවන්නේ මහත්තයාට කෝල් එකක් දීලා ගිහින්. ඒකනේ. බණ්ඩ මාමා පැලේ ඉඳගෙන වෙනස්ම විදිහේ අත්දැකීමක් මගේ මේ යාත්‍රිකයාගේ රස්තියාදුවට එකතු කරා. ඉතින් මහතුන් අයියා යාත්‍රිකයාගේ වීඩියෝ වලින් දැකලා තියෙනවා බණ්ඩ මාමගේ පැලේ තමයි මේ ඉන්නේ. කුප්පි ලාම්පුවෙන් තමයි අද අපි මේ සන්ධ්‍යාව ගත කරන්නේ. ඒත් එක්කම මధుවේවත් අඳුර ගන්න හම්බුණා. ඒත් එක්කම මේ ඉන්නවා අපේ සුපුරුදු රංජය අයියා. ඒ රංජය අයියාට කියන්නේ මේ ගමේ කට්ටිය රස්තියාදු රංජි කියලා නේද? රස්තියාදු රංජි කියලා කියන්නේ. ඉතින් මේ ඇත්තටම සතුටුයි. ඒක බ්‍රෑන්ඩ් එකක් වෙලා මේ පැත්තෙම කට්ටිය රස්තියාදු රංජි කියලාලු කියනවා කියන්නේ. මෙච්චර වෙලාවක් මේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලට මේ වීඩියෝ එක ගැන අදහසක් ඇති. ඒක පහලින් කමෙන්ට් එකක් විදිහට අපිට එකතු කරන්න. ඒක අපිට ලොකු ශක්තියක්. ඒ වගේම අපේ වීඩියෝ එක හොඳ නම් ඒකට ලයික් එකක් දාන්න. ඔයාගේ යාළුවෝ, නෑදෑයෝ, හිත මිත්‍රයෝ මේ වීඩියෝ එක බලනවට කැමති නම් මේ වෙනස්ම අත්දැකීමක් නේ අපි දෙන්නේ. මේ වෙනස් අත්දැකීම ඒ කට්ටියත් එක්කම බෙදා ගන්න කැමති නම් මම ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන් මේ වීඩියෝ එක ෂෙයා කරලා යාත්‍රිකයාගේ රස්තියාදුවේ තවත් මෙවන් වූ වෙනස්ම අත්දැකීම බලන්න කැමති නම් අපිව subscribe කරලා තියාගන්න. bell notification එකත් මතක ඇතුව click කරලා තියාගන්න. අපිත් එක්ක ඉදිරියටත් රැඳී ඉන්න. එහෙනම් සියලුම දෙනාට ආයුෂ බොහෝ වේවා. එතකොට අපි දැන් සින්දු කීපයක්ම කිව්වනේ. ඔව්. මය ගානේ දෙනවා ගීතයක්. දියෝතපාල මහත්මයාගේ ලස්සන ගීතයක් දෙනවා මය ගානේ දැන් අහලා බලමු. නින්දනේන රාත්‍රියේ මේ පාලු කාන්තියේ ආයා පරුන්දති කරුණ එන්න කාන්තියේ in the raathiye me palu kaasiye paya karundati karun kinna kaasiye o indane raathiye danang danang la 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 la
පන්සලේ නින්දනේන රාත්‍රියේ මේ පාලු කාන්සියේ ආයා අරුන්දති අරුණින් කෙන්න කාන්සියේ